ඒක දත් ටික සුදු කරන්න එක බ්‍රෑන්ඩ් එකක් නම් තියෙනවා හිතන්න දෙයක් නැහැ ඒක අරගෙන තත් ටික මදිනවා. ඔව්. එයි ලංකාවේ වතුර ඕන තරම් තියෙනවා. ඒතර ඉස්සෙල්ලාම වතුර බෝතලයක් අරන් ගිහලා බැංකුවේ ලෝන් එකක් ඉල්ලදී මම දන්නවා ලෝන් දීලා නැහැ. එයි මේක ලංකාවේ ෆේල් වෙන්න පුළුවන්. ඒ ලංකාවේ යන තැන වතුර. තේරුණාද? ඔව්. ඒ වුණාට අද ඔයා ගෙදරදී බොන්නේ සමහරට කඩෙන් අරන් යන වතුර බෝතලෙ. හෝටලයකට ගිහිල්ලා කනකොට ඒකේ වේටර් දිහා අපි බලනවා. ඔව්. ඒ කිචන් එක දිහා අපි බලනවා. මැස්සෝ ඉන්නවද? මැස්සෝ ඉන්නවද කියලා බලනවා. ඒකේ පිරිසිදු බව බලනවා. ඒ වගේ සේල්ස් ඇන්ඩ් මාකටිං ගැන අපි අපේ කලින් වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් සේල්ස් කියන්නේ ව්‍යාපාරයකට බොහොම අත්‍යවශ්‍ය කාරණාවක්. මාකටිං සහ සේල්ස් අතර තියෙන ලොකු වෙනසක්. මේ දේවල් සම්බන්ධයෙන් අපි අපේ කලින් වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් අද දවසේ අපි සූදානම් වෙනවා මේ සේල්ස් සයිකොලොජි ගැන කතා කරන්නට. ඒ සම්බන්ධයෙන් කතා කරන්නට සුදුසුම කෙනා අද අපත් සමග එකතු වෙනවා. ආචාර්ය චමින්ද මලලසේකර මැතිතුමා අයබෝවන් කියලා පිළිගන්නවා. ආචාර්යතුමනි සේල්ස් සයිකොලොජි කියන කාරණාව ආයතනයකට කොහොමද වැදගත් වෙන්නේ? ඇත්තටම සන්ධ්‍යා මම කිව්වනේ කලින් වීඩියෝ එකේදී මේ සේල්ස් කියන්නේ ආයතනයට අත්‍යවශ්‍යම දෙයක් කියලා. එතකොට ඇත්තටම බහණ්ඩේ විදිහත් එක්ක ඒක ගන්නවද නැද්ද කියන එක තීරණය. අවශ්‍යතාවය මත. ඒතර මම මුලින් ඉඳන් ආපු එකේදී මම කිව්වනේ මේ ප්‍රශ්නයක් තියෙන්න ඕන ප්‍රශ්නෙට උත්තරයක් තියෙන්න ඕන කියලා. ඔව්. ඒ උත්තරේ අපි ගාව විතර නම් තියෙන්නේ මේක විකුණ ගන්න අමාරු නෑ. ඔව්. ඇයි? අපි ගාව ප්‍රොඩක්ට් එකේම අපි ගාව විතරයි උත්තරේ තියෙන්නේ. ඒතකොට පොඩි මාකටිං එකක් කරාම යනවා. හැබැයි මේ ප්‍රශ්නෙට උත්තරේ ගොඩක් අය ගාව තියෙනවා. නේ? දත්වල මැලියම් බැඳෙනවා. දත් ටික සුදු කරන්න ඕනේ. මෙහෙම ප්‍රශ්නයක්. දත් ටිකේ නැත්තම් ස්මෙල් එකක් එනවා. මේක ප්‍රශ්නයක්. ඒතකොට දත් ටික සුදු කරන්න එක බ්‍රෑන්ඩ් එකක් නම් තියෙනවා හිතන්න දෙයක් නැහැ ඒක අරගෙන දත් ටික මදිනවා. ඔව්. තේරුණාද? හැබැයි දත් ටික සුදු කරන්න බ්‍රෑන්ඩ් කීපයක් තියෙනවා. ලොකු ගොඩක් තියෙනවා. එහෙනම් ඔන්න ප්‍රශ්නයක් එනවා. මොකෙන්ද? හොඳම එක මොකක්ද? මොකද්ද හොඳම එක? ලාභම. ඔය ඔක්කොම හොයනවා. දැන් ඔන්න ඔතනදී සේල්ස් කරන කෙනා දක්ෂ වෙන්න ඕන අපේ දේ විකුණ ගන්න. ඒ කියන්නේ කම්පිටිෂන් එක කියලා අපි ඔකට කියන තරංගකාරීත්වය. ඒකට තරංගකාරීත්වය වැඩි වෙනකොට අපිට ටිකක් අමාරුයි මේක විකුණ ගන්න. ඒ වගේම අවශ්‍යතාවය මතත් තීරණය වෙනවා. දැන් තව එකක් තියෙනවා තරංගකාරීත්වයක් නැහැ. හැබැයි අවශ්‍යතාවයකුත් නැහැ. එහෙනම් අපි අවස්ථාවක් නිර්මාණය කරන්න. නේ? දැන් ලංකාවේ වතුර බිස්නස් එක කියන එක මාකට් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඔව්. එයි. ලංකාවේ වතුර ඕන තරම් තියෙනවා. ඒතර ඉස්සෙල්ලාම වතුර බෝතලයක් අරන් ගිහලා බැංකුවේ ලෝන් එකක් ඉල්ලදී මම දන්නවා ලෝන් දීලා නැහැ. එයි. මේක ලංකාවේ ෆේල් වෙන්න පුළුවන්. ඒ ලංකාවේ යන තැන වතුර. තේරුණාද? ඔව්. ඒ වුණාට අද ඔයා ගෙදරදී බොන්නේ සමහරට කඩෙන් අරන් යන වතුර බෝතලෙ. නේ? ඔයාට ගෙදර වතුර එක විශ්වාසයි. හැබැයි කඩෙන් අරන් යන ඊට වැඩිය විශ්වාසයි. තේරුණාද? දැන් මේක මොකද්ද කරේ අවශ්‍යතාවයක් හැදුවා. නිර්මාණය කළා. තේරුණාද? ඒතකොට මම කියන්නේ ඒක මතම එක. දැන් ඔය අවස්ථාව හදන්නේ මාකටිං වල දැන් අපි කතා කරන්නේ සේල්ස් නේ. එහෙනම් සේල්ස් සයිකොලොජි වල වැදගත් මේක. ඔයා විකුණන ප්‍රොඩක්ට් එක මත. සේල්ස් රෙප්ගේ හැසිරීම. එයාගේ මනස වික්‍රියා කරන ආකාරය වැදගත්. පළවෙනිම දේ පාරිභෝගිකයා මුලින්ම යමක් ගන්න කලින් ඒක විකුණන කෙනා දිහා බලනවා. එයා පිළිවෙලකට පිරිසිදුව ඉන්නවා නම් තමයි මුලින්ම එයාගෙන් යමක් ගන්න. හෝටලයකට ගිහිල්ලා කනකොට ඒකේ වේටර් දිහා අපි බලනවා. ඒකේ කිචන් එක දිහා අපි බලනවා. මැස්සෝ ඉන්නවද කියලා බලනවා. ඒකේ පිරිසිදු බව බලනවා. ඒ වගේ පුද්ගලයාගේ අපියරන්ස් එක ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එක ටූත් පේස්ට් එකක් ගන්න පුද්ගලයාගේ අපියරන්ස් එක බලන සුපර් මාකට් එකට ගිහලා අරන් එනවා. මුදලාලිගේ විදිය බලන්නේ නැහැ. හැබැයි කම්පියුටර් එකක් විකුණත් ඒ කම්පියුටර් ගැන එයා කතා කරන විදිය. ඒක කියලා දෙන විදිය. පළවෙනියට බලනවා මේ පුද්ගලයාට මේක පිළිබඳ කොන්ෆිඩන්ට් එකක් තියෙනවා. කියන එක. එහෙනම් ඒක වැදගත්. දැන් අද කාලේ මේ ඔන්ලයින් බිස්නස් කියන එක එනවනේ. ඒකට අපි කියන ටෙලි මාකටිං. ටෙලි සේල්ස්. සමහර විට පාරිභෝගිකයා එහා පැත්තේ ඉන්න කෙනාව දකින්නේවත් නැහැ. හැබැයි යා කතා කරන විදිය මත විශ්වාසය ගොඩනගන්නට ඕන. බිල්ඩ් අප් වෙනවා. එහෙනම් මේ සයිකොලොජි වල අංක එක තමයි තමන් ප්‍රසන්න වෙනවා. ප්‍රසන්න ලස්සන නෙවෙයි ප්‍රසන්න. කතා කරන එක තුල තමා තුල විශ්වාසයක් තියෙනකොට මේක කරොත් මේක හරියනවා. ඒතකොට ඒක අරයට තේරෙනවා. තේරුණාද? ඊළඟට එයාට හොඳ දැනුමක් තියෙනවා. සේල්ස් කරන්න නම් මේ ප්‍රොඩක්ට් එක පිළිබඳ, ඒ ආයතනය පිළිබඳ, ඉන්ඩස්ට්‍රි එක පිළිබඳ හොඳ නොලෙජ් එකක් තියෙනවා. දැන් මනෝවිද්‍යාව කොහොමද බලපාන්නේ? hina වෙන්න බැරි කෙනෙක් සේල්ස් එක විකුණන්න ගියොත් කවදාවත් පාරිභෝගිකයාට කිට්ටු වෙන්නේවත් නැහැ. ඒ කියන්නේ රවාගෙන සේල්ස් කරන්න බෑ. hina වෙන්න නැතුව සේල්ස් කරන්න බෑ.
ලස්සනට ඉන්නේ නැතුව සේල්ස් කරන්න බෑ. බුලත් විතර කාගෙන ගිහිල්ලා විකුණන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. හැබැයි පිළිවෙලට ඇඳලා. එකම ඇඳුම වෙන්න පුළුවන්. දැන් මේ අපි අඳින්නෙත් එකම ඇඳුම. හරි? පිළිවෙලට අඳින්න. නේ? එකම ඇඳුම වෙන්න පුළුවන් පිළිවෙලට අඳින්න. හොදලා අඳින්න ඕන, අයන් කරලා අඳින්න ඕන, ලස්සනට ඉන්න ඕන. කොණ්ඩේ කපන්න ඕන. කොණ්ඩේ මූණ පුරා රැවුල වවාගෙන ගියාම යකෙක් වගේ බය වෙනවා. නේ? එහෙනම් ට්‍රිම් කරන්න ඕන පිරිමියෙක්. කාන්තාවන් නම් මේ කොණ්ඩේ ලස්සනට හදාගෙන ඒකේ අනිත් කෙනාට ඒ ප්‍රසන්න බව පේන්න ඕන. ඒතර අන්නේ ඒකට කියන්නේ ගෲමින්. හැබැයි මේක ගෲමින් නිකන් එන්නේ නැහැ. මේක එන්නේ මනසේ. තමා පිළිබඳ තමන් ලස්සනට ඉන්න කවුද අකමැති සම්දේ? හැබැයි හැමෝම කැමති. ඒතකොට කෙනෙක් තමන්ගේ රූපය ගැන වොරි වෙන්නේ නැත්තම්. තමන්ගේ පෙනුම ගැන වොරි වෙන්නේ නැත්තම්. එයාට සේල්ස් කරන්න අමාරුයි. ඒතකොට එයා යන්නේ ඔහේ. සමහරට සබර සෙරප්පු දෙයක් දාගෙන යනවා. දැන් මම ඔයාලට කියන්නේ මම සේල්ස් කරන කාලේ මම ඔය හචිසන් ටෙලිකොම් කියන ආයතනයේ වැඩ කරද්දි මට එක ගෙදරකට යන්න වුණා ටෙලිෆෝන් එකක් හයි කරන්න. ඇත්තටම මම යන්න උනේ මම ඒ සම්බන්ධව වැඩ කරේ නැහැ. ඒ කියන්නේ හයි කරන තැන. මම හිටියේ සේල්ස් වල. මට හයි කරන්න යන්න ඕන. රීසන් එක ඒ අදාළ වෛද්‍යවරයෙක් ටෙලිෆෝන් එක ගත්තට පස්සේ එතෙන්ට යනවා ටෙක්නීෂියන් හයි කරන්න. මෙයා යන්නේ රබර් සෙරප්පු දෙකක් දාගෙන. ඔව්. අර වෛද්‍යවරයා අනිත් පැත්තට එවනවා. එයා කියනවා වෘත්තිකෙක් වගේ එන්න. අනිවාර්යයෙන්. ප්‍රොෆෙෂනල් විදිහට එන්න. ඊට පස්සේ අන්තිමට මට යන්න වෙනවා. අයි මං විතරයි ටිකක් පිළිවෙලකට ඇඳලා මේ ගමන යන්නේ. එතකොට ඒගොල්ලෝ බලනවා. නේ? එතකොට මේ එකින් එකට වෙනස් වෙනවා. අපි ලෑන්ඩ් එකක් විකුණන්න යනකොට රියල් ස්ටේට් කියන්නේ හොඳ බිස්නස් එකක්. අපි අනිවාර්යයෙන්ම එතන ගිහිල්ලා එයාගේ පෙනුම, එයා කතා කරන විදිය, මොකද විශ්වාසයක් ගොඩනගනවා. නේ? ඒතර අපි ඔන්ලයින් සේල් එකක් කරද්දී කලවෙනි වචන දෙක තුනින්ම අරයට එක කන්ඩිෂන්. ඊළඟ එක තමයි සේල් එකක් ක්ලෝස් කරන්න ලේසි නෑ. ක්ලෝස් කරන්න නම් අපි කතා කරන එක ඇතුලේ එයාව කන්වින්ස් වෙන්න ඕන. මේක අමාරුයි. කියන්නේ එයාට කියන්න මේක නැත්තම් ඔයා ලොකුම මිස්ටේක් එක කරගන්න. ඔව්. ඔයා අද මේකට ජොයින් වුනේ නැත්තම් ඔයාට ආයේ ජීවිතේ කවදාවත් මේක හමාරට හම්බ වෙන්නේ නැහැ. වගේ එකක් අපි අඟ ගන්නවා. එහෙනම් මේක කොහෙන්ද එන්නේ? මනසෙන්. මනසෙන්. හරි. ඒතර මේක ට්‍රේන් වෙන්න ඕනේ. කතා කරන එක, කමියුනිකේෂන් ස්කිල් එක. මේව හැදෙන්නේ මනසත් එක්ක. වචන ගැලපෙන්න ඕනේ. නොලෙජ් එකක් තියෙන්න ඕනේ. ඊළඟට එයා හිතන විදිය hina වෙලා ඉන්න ඕනේ, සතුටින් ඉන්න ඕනේ. දැන් මේකෙදි අර රිජෙක්ට් වෙන්න බැරි නම් සේල්ස් කරන්න බෑ. තේරුණාද? අපි කියන යන ඔක්කොම අපිව වෙල්කම් කරන්නේ නැහැ නේද? අනිවාර්යයෙන්. අපි යන ඔක්කොම අපිව වෙල්කම් කරන්නේ නේ. ඒගොල්ලෝ අපි ගියපු ගම අපිට සමාර්ට බැනලා එළවනවා. හැබැයි මගේ සේල්ස් එක්ස්පීරියන්ස් එක ඇතුලේ මට බැනලා එළවපු මිනිස්සු තමයි මගේ ජීවිතේ වැඩියෙන්ම මට බිස්නස් එකක් දීපු මිනිස්සු. ඇයි? මං කන්ටිනියුස්ලි ඒගොල්ලෝ පස්සෙන් ගියා. ඒතොර සේල්ස් කරද්දි එකම දේ රිජෙක්ට් වෙන්න බැයි නම් කරන්න හොඳ නැහැ. Tamanට දවසකට වැඩි ප්‍රමාණයකට කතා කරන්න බැරි නම් වැඩි ප්‍රමාණයක් හම්බ වෙන්න බැයි නම් සේල්ස් කරන්න හොඳ නැහැ. ඊළඟ එක තමයි Tamanට කන්සිස්ටන්සි කියන එක. අද කරලා අනේ ලබන සතිය කරනවා කියලා හිතුවොත් සේල් එකක් කරන්න බැරුව යනවා. ඉතින් සැලසුමක් නැතුව සේල්ස් කරන්න බෑ. ඒතර සැලසුම කියන්නේ මනෝවිද්‍යාව. එක දිගට එකම දේ කරගෙන යන්න පුළුවන් කියන්නේ මනෝවිද්‍යාව, කන්සිස්ටන්සි. ඊළඟට hina වෙලා ඉන්න මනෝවිද්‍යාව ඕනේ. ඊට අමතරව රිජෙක්ට් වෙනකොට ඒක දරා ගන්න ඒක පොසිටිව් වෙන්න මනෝවිද්‍යාව ඕනේ. පොසිටිව් මෙන්ටල් ඇටිටියුඩ් එකක් හදා ගන්න මනස හදා ගන්න මනෝවිද්‍යාව ඕනේ. මෙන්න මේ කියන වගේ එකතුවක් තමයි අතිදක්ෂ සේල්ස් කෙනෙක් නිර්මාණය කරන්නේ. සුවදශීලීත්වය. අනිත් කෙනා සමග සබඳතා ගොඩනංවා ගැනීම. මේ ඔක්කොම සේල්ස්. හරි. ආශාරතුමනි සේල්ස් සම්බන්ධයෙන් කතා කරනකොට දැන් සේල්ස් එක්සිකියුටිව් කෙනෙක්ව බඳව ගන්න ආයතනයකට ওই කාරණාව සම්පූර්ණ කරගන්නනේ. මේ සේල්ස් එක්සිකියුටිව් කෙනෙක් අතිදක්ෂයෙක් වෙන්න මොන වගේ කාරණාද බලපාන්නේ? අංක 1. ගන්නකොටම බලන්න hina වෙන්න පුළුවන්ද කියලා. මූණේ hinaවක් නැත්තම් සේල්ස් වලට ගන්න එපා. තෝරගන්නත් එපා. අතිදක්ෂයෙක් වෙන්න hina වෙලා ඉන්නවා. ඒක ප්‍රසන්න වෙන්න. මේ කියන්නේ තියෙන ලෝකේ තියෙන ධර්ම ප්‍රශ්නයත් hina වෙන්න. හරි? ඒ කියන්නේ වැදගත්. මොකද hinaව කියන්නේ මැග්නට් එකක්. සල්ලි යන්නේ නැහැ. ඒකෙන් අපිට අනිත් කෙනාව ආකර්ෂණය වෙනවා. ඔව්. දෙවෙනි කාරණේ හොඳ කමියුනිකේෂන් ස්කිල් එකක්. ඒ කියන්නේ කියන දේ පැහැදිලිව කියන්න ඕන. හරි? ඒ වගේම අර මේ එයාට තියෙන්න ඕන රියලයිස් කරගන්න හැකියාවක්. ඒ කියන්නේ අපි ගැන පම්පෝරි ගහන්න කිව්වොත් පාරිභෝගිකයට අපිව පාවෙනවා. ඒ නිසා සේල්ස් රෙප් අපි ගැන පම්පෝරි ගන්න කෙනෙක් වෙන්න බෑ. අරයට අහුම්කම් දෙන ලිස්නර් කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම කියලා දෙන්නේ පැහැදිලිවට තේරුම් කරලා දෙන කෙනෙක් වෙන්නත් ඕන. තේරුණාද? ඔය දෙක මත තමයි සේල් එක තීරණය වෙන්නේ. ඊට අමතරව ගෲමින්ග්ස්. ඒ කියන්නේ පිළිවෙලට ලස්සනට ඉන්න ඕන. එහෙම නැතුව සමහර වෙනවා මම ඕම නෙමෙයි කොහොම කරත් රැවුල කපන්නේ නැහැ. හරි. එයා යන්න මියුසික් කරන්නේ. එයා යන්න මොඩලින් කරන්නේ. එයාට සේල්ස් හරියන්නේ. ඔව්. සේල්ස් නම් පිළිවෙල. නීට්නස් එක. ගෲමින්ග්ස්. මේක වැදගත්. නේ? අපි දාඩිය දාගෙන ස්මෙල් එකක් එක්ක ගියොත් පාරිභෝගිකයා අපේ ළඟටවත් ගන්න. අනික අද AC දාලා තියෙන අතුලට යනකොටම දැනෙනවා. අපි යන්නේ නැහැ ළඟටවත්. ඒකින්ද ඒක වැදගත්. ඊළඟට සේල්ස් කරද්දී පොසිටිව් මෙන්ටල් ඇටිටියුඩ් එකක්. ඒ
කියන්නේ සේල්ස් කියන්නේ ප්‍රෙෂර් එකක් නේ. ටාගට් එකක් තියෙනවා. ඔව් අනිවාර්යයෙන්. ඒ ටාගට් එක හඹාගෙන යන්න. ඒ හඹාගෙන යන්න බැරි නම් ඒක දරා ගන්න බැරි නම් එයාට සේල්ස් කරන්න බෑ. හැබැයි සේල්ස් කියන්නේ සල්ලි. තමන් පන්නන්නේ කොච්චරද? කී දෙනෙක්ද? සල්ලි. සේල්ස් කියන්නේ සීලිං එකක් නෑ. ලිමිට් එකක් නෑ. හොඳට හම්බ කරන්න. ඒ නිසා මෙන්න මේ ඇටිටියුඩ් ඊළඟ කන්සිස්ටන්සි මග නවත්තන්න බෑ. ඒ කියන්නේ අපි සමාර්ට් පීනම් කියලා ගොඩම පේදි ගිලන. එහෙම බෑ. කන්සිස්ටන්සි. ඒ කියන්නේ අතාරින්න බෑ. නේ never give up. අතාරින්න නැතුව යන්න ඕනේ. රයිට්. ගිය මාසේ කතා කරා වැඩේ වුන්නේ නැහැ. හම්බුණා වැඩේ වුන්නේ නැහැ. සමහරට 10 පාරක් ගියාම තමයි ලොකුම බිස්නස් එක හම්බ වෙන්නේ. සමහරව අපිව ටෙස්ට් කරනවා. අපි හන්දද බලනවා. ඒ නිසා සේල්ස් කරන්න මෙන්න මේ කියන ඇටිටියුඩ් ටික නම් අනිවාර්යයි. මේ කියන ලක්ෂණ ටික තියෙන්න ඕන. ඒ නිසා සේල්ස් හොඳ සේල්ස් රෙප් කෙනෙක් වෙන්න. මේ වගේ දේවල් ඉතාමත් බලපානවා. ඒ කියන්නේ Tamanට හම්බ වෙන්නේ කවුද? එයා Tamanගේ පාරිභෝගිකයෙක් කියලා හිතන තැනට ඩිවෙලොප් වුණොත් තමයි හොඳම හොඳ සේල්ස් රෙප් කෙනෙක් වෙන්න පුළුවන්. ව්‍යාපාර ශාස්ත්‍රයේදී අපි ගොඩක් වෙලාවට ව්‍යාපාරික කිසියම් ප්‍රොඩක්ට් එකක් ගේන්නේ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයක් එහෙම නැත්නම් උවමනාවක් මත. නමුත් පාරිභෝගිකයාට මේ ප්‍රොඩක්ට් එක කොච්චර අවශ්‍ය වුණත්, කොයිතරම් උවමනා වුණත් ඒක අපිට සේල්ස් එක ගේන පුද්ගලයන්ව, මේ මාකටිං එක කරන පුද්ගලයන්ව අපිට මේක කොයිතරම් අවශ්‍ය වුණත් සමහරවිට අපි රිජෙක්ට් කරන්න යමු වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ සේල්ස් ඇන්ඩ් මාකටිං සම්බන්ධයෙන් සේල්ස් එක්සිකියුටිව් මේ දේවල් සම්බන්ධයෙන් ව්‍යාපාර ශාස්ත්‍රයෙන් ඉස්සරහට යන්න ඉන්න ඔබට මේ ලබා දුන්නු තොරතුරුත් එක්ක සේල්ස් සයිකොලොජි කියන කාරණාවත් එක්ක ඔබගේ ව්‍යාපාරය බොහොම සාර්ථක තැනකට අරගෙන යන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු අපි ඉස්සරහට වීඩියෝ වලින් කතා කරනවා. ඉතින් අපත් සමග සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. ස්තුතියි ආචාර්යතුමනි ඔබතුමාට. Thank you sir.